හෙලෝ යාළුවනේ ඉතින් මොකද වෙන්නේ? ඔන්න ඉතින් ඉන්සෙන් ස්ට්‍රීම ගොඩ දවසකට පස්සේ මම හිතන්නේ දවස් 5කට විතර පස්සේ ඔන්න අද වීඩියෝ එක අරන් වෙලා තියෙනවා යාළුවා වෙනුවෙන්. අද මචං අරන් වෙලා තියෙන්නේ ඔයාලා මගෙන් හැමදාම වගේ ඉල්ලපු වීඩියෝ එක ඔයාගේ account එක පෙන්වන්න කියලා. ඔන්න ඉතින් මචං account එක මම අරන් ආවා. හරි හරි එහෙම කවුරුත් ඉල්ලුවේ නැහැ තමයි. ඒ වුණාට ඉතින් ඔයාලා බලන්න මගේ account එක මොකක්ද කියලා. ඉතින් බලන්න ඉතින් ඔය තියෙන account එක level 42 එකේ තියෙන සුපිරියක් තමයි ඉතින්. පේන level 42 එකේ තියෙන සුපිරි account එකක් තියෙන prime 3 මචං. ආ ඉතින් මේකට ගහන්න account එකක් නෑ bro. එක්ක මේ යාළුවනේ මන්ට ඔයාලට මතක් කරන්න දෙයක් තියෙනවා. මම දැන් වීඩියෝ එකට දාන්නම් ඒක. අනිවාර්යයෙන් ඒක බලන්න. මේකෙකුටවත් මං බය නැහැ. ඕනම කෙනෙකුට තනියම වුණත් මූණ දෙන්න. මම හිතනවා යාළුවනේ ඔයාලට ඒක ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. එනම ගහලා අකුලෝලම පය. මලම කරදයක් අපමණ. යාළුවනේ ආතල් ගත්ත ඇති නේද? දැන් ඉතින් අපි යමු ඇත්තටම අපේ වීඩියෝ එකට. අද මචං මම අරන් වෙලා තියෙන වීඩියෝ එකේ සාතන්ගේ account එකද. සාතන් කියන්නේ සාතන් නෙමෙයි. මේ අපේ ගිල්ඩේ සාතන් 999 ගිල්ඩේ ඇක්ටින් ලීඩර් එකේ account එක මචං අරන් වෙලා තියෙනවා ඔයාලට පෙන්නන්න. ඔයාලා ෆෝම් වෙනවා මේක එන pro account එකක් නෙමෙයි. මේක මේ level 76 පොඩි account එකක් prime level 16 account එකක් ඉතින් යාළුවනේ. ගොඩක් කට්ටිය දැන් ෆෝම් වෙන්න හදයි. ඉතින් chat එකේ කමන්නේ. යාළුවනේ මේ account එක ගැන ලොකු විස්තරයක් කරන්න දෙයක් නැහැ. පොඩි account එකක් ඉතින් වැඩි දෙයක් නැහැ. විනාඩි 20කට අඩුවෙන් කරනවා බලාපොරොත්තු වෙන මේ වීඩියෝ එක. ඉස්සෙල්ලාම බලන්න මේ account එක level 76 season 32 account එකක්. like තියෙනවා 21394ක්. ඒගොම CS BR emblem තියෙනවා. BR emblem තියෙනවා 24ක්. CS emblem තිබ්බා 27ක් මට මතක විදියට. BR ල grand master ගහලා තියෙන 7 වතාවක්. අතරමැදින් මචං master ගහන්නත් බැරින CS උත් තිබිලා තියෙනවා යාට. ඒත් එක්කම CS emblem පැත්තට ගියොත් CS emblem 27ක් තියෙනවා. master heroic වගේ තමයි ගහලා තියෙන grand master නම් ගහලා නැහැ CS වල. මං හිතනවා මේ පාර ගහයි කියලා. ඒත් එක්කම යාළුවනේ අපි account එකේ prime පැත්තට ගියොත් මේක මචං prime 6 වල තියෙන්නේ. මේ account එක prime 7 දාන්න නම් මචං තව gem 21000ක් වගේ ඕනේ වෙලා තියෙනවා. ඉතින් මම නම් හිතන සුල්තාන්නේ සාතන් කියන්නේ ඉතින් සුල්තාන් මචං. මම දැන් ඕකත් ඉක්මනට ගහලා දායි ඔය prime level එකත්. හරි ඉතින් guys prime level එක ගැන තියෙන ඔච්චරයි. ඉතින් යාළුවනේ දැන් අපි account එකේ kit බලනවාද weapon පැත්තට බලනවාද? kit බලනවාද weapon බලනවාද? මම නම් කැමති weapon පැත්තෙන් යන්න. ඉස්සෙල්ලාම අපි weapon පැත්තෙන් යමු ඉස්සෙල්ලාම. weapon පැත්තෙන් ගියාම මචං ඔයාලට ඉස්සෙල්ලාම බලමු M4A1 grand price එකේ පේන්න තියෙනවා. ඒත් එක්කම තව skin තියෙනව නේද? තව skin ටිකක් තියෙනවා. ඒව නම් එච්චර වැඩක් නැහැ. ලොකු skin ටිකක් නම් නෙමෙයි තියෙන්නේ. ඒනට M4A1 grand price එකේ තියෙනවා මචං. මේක incubator මට ආයේ මතක හරියට මතක නැහැ. ඔය දේ තමයි M4A1 පැත්ත බලන්න තියෙන මචං. ලොකු skin තෝ ගන්නන්න නැහැ. M4A1 එකේ grand price එක විතරයි තියෙන්නේ මේකේ ඒ පැත්තෙන්. අනිත් ඒකේත් මචං ටිකක් හොඳ skin ටිකක් තියෙනවා. ඒකේ මේ unicorn rage එක තියෙනවා. water balloon එක තියෙනවා. ඉතින් තව skin වගේක් තියෙනවා මචං. normal හොඳ account මේ හොඳ gun skin ටිකක් තියෙන account නෙමෙයි. හොඳ gun skin ටිකක් තියෙන normal. ඒකේ කොහොම තමයි තියෙන්නේ. ඒත් එක මචං ඒකේකට මේ නමයක් තිබ්බ නේද? මේ දැන් sky එකේ වලුත් මචං ඉන්නව අපි ඉස්සෙල්ලා මචං මේක මේ do not disturb දාව නැත්නම් කරදරයි. දැන් රික් වෙන එපා වෙනවා. ඉස්සෙල්ලාම දැන් බැලුවොත් අපි sky නේද නැවැත්තුවේ. sky එකේ මචං sky එක max කරලා තියෙන්නේ මේකේ. ඒක විතරයි මචං හොඳ skin එකකට තියෙන ඔය gold royal skin එක තියෙනවා. ඔය ටිකක් හොඳ skin ටිකක් තියෙනවා. ඔය zombie එක තියෙනවා. ඒවා තමයි ඉතින් තියෙන අය කොළ පාටයක් මට මතකයි. ඒක free එකද කොහෙද ඒකත් හම්බුනේ. ටිකක් හොඳ sky එකට තියෙන ඉතින් sky evo ගන්න එක max කරලා තියෙනවා. ඒක තමයි sky එකට තියෙන්නේ. gross එක පැත්තෙන් බැලුවොත් මචං gross එකේ third price එක හරි second price එක හරි මේ තියෙන්නේ. ඔය second price එක මම හිතන්නේ. ඊට එහා පැත්තේ තියෙන third price එක මේ තියෙන third price එක මචං. අවුලක් නැහැ. gross එකෙත් සාමාන්‍ය හොඳ weapon skin තියෙනවා. මේ තියෙන Sasuke ගේ මචං team එකට දාපු gross එක. Sasuke නෙමෙයි Sasuke නේද මචං. Sasuke ගේ gross එක මචං මේ තියෙන්නේ. Naruto එකේ ආවෝ කොළ පාට එක ඊට පස්සේ රෝස පාටයක් තියෙනවා මචං. මේකේ අවුලක් නැහැ. gross එකේ පැත්තෙනොත් හාමස්සේ මචං ඉවෝ ගන්න එක level 5ට දාලා තියෙනවා. ඒක විතරයි හොඳ skin එකකට තියෙන්නේ මං හිතන්නේ. ඔව් නේද? ඔව් ඒක නෑ එකක් තියෙනවා තව. XM8 පැත්තට ගියොත් මචං XM8 එක කුකුලා ඉන්නවා. screaming chicken නේද? මේක තියෙන සුපිරියක් තමයි වදිනවා. ඉතින් තනකොළ ගලවගෙන යන්න 80 ඔලු කෑලි යන්නේ ඉතින්. සුපිරියක් තමයි XM8 එක. අනිත් පැත්තෙන් A94 නම් මම වැඩි සෙල්ලම් ගන්න යන්නේ නෙමෙයි. උනට ඒකට තියෙන ස්කින් දෙයක් මචං සුපිරි. අවුලක් නැහැ. second price third price තමයි තියෙන්නේ මං හිතන්නේ. ඒක වාසියක් තමයි A94 එකටත්. නිකන් ස්කින් ටිකක් තියෙන අවුලක් නැහැ A94 එකත්. plasma එක පැත්තෙන් මචං plasma එක පැත්තෙන් නම් legendary එකක් තියෙනවා plasma එකටත්. අවුලක් නැහැ වාසියක් තමයි. plasma නම් ගහන්නෙත් නැහැ ඉතින්. plasma එකත් අවුලක් නැහැ. AUG එකට මේ අලුතෙන් හම්බුන එකනේ තියෙන්නේ. තව ස්කින් ටිකක් තියෙන අවුලක් නැහැ. ඒ ජීරා ඉතින් ලොකුවට ගහන්නෙත් නැති හින්දා ඒක ස්කින් තිබ්බත් නැතත් එකයි යාළුවනේ. පැරපල් එකේ last price එකේ තියෙන ඊට පස්සේ රෝස පාටයක් තියෙනවා යාළුවනේ.
පැරපල් එකේ ලාස්ට් ප්‍රයිස් ලාස්ට් ප්‍රයිස් එක තමයි මචං තියෙන්නේ පැරපල් එකට. කිංෆිෂර් ගහන්නේ නැති වෙපන් යන්නේ යාළුවනේ. CS එක ගියහොත් තමයි. ඒක නම් ඉතින් වෙපන් ස්කින් තිබ්බත් එක නැදත් එක නෝමල් account එක නෝමල් මේ ගන්න යන්නේ. G36 එකත් අවුලන්නේ නැහැ. G36 එකටත් තුනක් තියෙනවා යාළුවනේ. මේ පළවෙනිම තියෙන රතු පාට එක මචං ඕක තමයි G36 එකට ආව පළවෙනි ස්කින් එක. ඒක අරන් දාලා දිනවා වෙපන් රෝයල් ආවේ යාළුවනේ ඕක. මේ පැත්තෙන් බලන් ගියාම ආයි තියෙන මාක්ස්මන් රයිෆල් තමයි බලන්න තියෙන්නේ යාළුවනේ. මාක්ස්මන් රයිෆල් වල M14 එක. ඒකත් ඉතින් අවුලන්නේ නැහැ යාළුවනේ සුපර් ස්කින් එකක් තියෙනවා. දැනට ඉතින් වාසියක් තමයි මේ ස්කින් එකත්. මම මේ තියෙන මචං මගේ පළවෙනි account එකේ තිබ්බ ස්කින් එක M14 එකට. වාසියක් තමයි ඉතින් ඒකත්. හැබැයි ඉතින් වැඩක් නැහැ ඒක තිබ්බා කියලා නෑ. ඒ පැත්තෙන් බලන් ගියාම යාළුවනේ ඉතින් ඔච්චර තමයි. ඊට පස්සේ SKS යාළුවනේ SKS එකටත් හොඳ එකක් තියෙනවා මචං. මේ තියෙන්නේ අද අර වෙපන් රෝයල් ආපු ඉන්නේ අර රෝස පාට එක. මේ පපට් ෂූට් එකේ තියෙන SKS එකට ඊට පස්සේ යාළුවනේ පපට් ෂූට් එකේ පපට් ෂූට් තියෙන්නේ. ඊට පස්සේ යාළුවනේ SVD එකට නම් එච්චර නෑ මචං. ඒක නම් කවුලන්නේ. ඊට පස්සේ වුඩ් පැකර් යාළුවනේ third price එක තියෙනවා යාළුවනේ වුඩ් පැකර් එකේ. ඒත් එක්කම තව legendary skin දෙකක් තියෙනවා යාළුවනේ. වුඩ් පැකරත් අවුලන්නේ නැහැ. මේකේ තියෙනවා මේකේ rate of fire double last price එකේ. ඊට පස්සේ AC18 එක අවුලන්නේ නැහැ යාළුවනේ. AC18 එක මේක superior වදින skin එකක් තියෙන double range එක දාලා. Winchester නම් නෑ යාළුවනේ weapon skin එකක් Winchester එකට නම් තාම නෑ යාළුවනේ අවුලන්නේ නැහැ. machine gun වලින් පැත්තෙත් M249 එක. මේක නම් වැඩි ගහන එකක් නෙමෙයි. මේක X එක හම්බුනොත් ගහන යාළුවනේ නැත්තම් නම් ගහන්නේ නැහැ. මේ තියෙන අර දවස් 7ක් log වෙන්න තුටියා මේ කාලේ හම්බුන skin එක නේද? ඒ කාලේ ඉතින් ඔක ගන්නත් දවස් 7ක් ගහන්න නැතුව හිටියා. M60 පැත්තේ මචං ග්‍රෑන්ඩ් ප්‍රයිස් එක තමයි මේකේ තියෙන්නේ. ඉතින් තනකොළ ගලවගෙන යන්නේ නැවිලා ගැව්ව ගමන් I think සුපිරියක් මචං. තව ස්කින් එකක් තියෙනවා ලෙජෙන්ඩරි එකක්. අවුලන්නේ නැහැ යාළුවනේ. ඒ උනාට ගහන්න ග්‍රෑන්ඩ් ප්‍රයිස් එක. ආයි ඒක තමයි වාසියක්. ඊට පස්සේ මචං UMP පැත්තට ගියොත් මචං UMP ග්‍රෑන්ඩ් ප්‍රයිස් එකේ තියෙනවා. UMP වෝ ගන්න එකක් තියෙනවා. ඊට පස්සේ යාළුවනේ රැම්පේජ් වෝයේජ් එක තියෙනවා යාළුවනේ. අවුලක් නැහැ එකත් ෂේප්. ඊට පස්සේ මචං third price last price දෙකම තියෙනවා මචං මේකේ. අම්මට සිරි. මේකත් තියෙනවා. අඩෝ මම මේක දැක්කේ නෑ නේ මං කලින්. ඒකත් වාසියක් තමයි යාළුවනේ. ඉතින් ඒකත් සුපිරියක්. ඒත් එක්කම වෙලත් MP5 පැත්තට යමුනේ ඊළඟට අපි. MP5 මචං ග්‍රෑන්ඩ් ප්‍රයිස් එක වෙන්න ඕනේ මට මීටර් නෑ. MP5 ග්‍රෑන්ඩ් ප්‍රයිස් එක වෙන්න ඕනේ. MP5 එකේ සුපිරි ස්කින් ටිකක් තියෙනවා මේ අලුතෙන් ආපු එක. මේ මචං නට්‍රැක් මම ගිල්ඩ් එකේ ගේම් එක ගත්ත කාලේ මට ඕක තමයි ඉස්සෙල්ලාම හමුන MP5 ස්කින් එක. ඒකත් ඉතින් වාසියක් තමයි ඉතින් යාළුවනේ. VSS නම් ස්කින් නෑ යාළුවනේ වැඩක් නෑ. MP40 අම්මා MP40 බණි එකක් තියානේ බණි නෙවෙයි. අර ජෝකර්ලා සෙට් එකත් එක්ක ආපු MP40 ක් තියෙනවා යාළුවනේ මේකේ. ඒක ඩවුන්ලෝඩ් කරලාත් නෑ මම මෝඩයාගේ. කනෙක්ෂන් වලත් තියෙනවා වගේ යාළුවනේ ඩවුන්ලෝඩ් වෙන්නේ නෑ ඉක්මනට. අපි ඒක වැඩි බලන්න ඕනේ නෑ. අපි මෙතන යමු ඉක්මනට P90 පැත්තට. P90 ගත්තාම යාළුවනේ P90 ට normal legendary skin එකක් තියෙනවා අවුලන්නේ ඒකත් වාසියක් double damage තියෙනවා මචං. ඊට පස්සේ Thompson එක මචං Thompson එකත් අවුලන්නේ නෑ double vector නෑ යාළුවනේ. Mac 10 එකටත් තුනක් තියෙනවා යාළුවා. මේකත් සුපිරි ස්කින් එකක්. මේ කියන්නේ ලස්සනයි. ඒක වදින්නේ නැහැ ඉතින් වැඩිය. ඒක ලස්සනයි මචං අනිත් ඒවාට වඩා. මේ ඩවුන්ලෝඩ් කරලා නැති එක තමයි හොඳ මේක. බයිසන්ත් යාළුවෝ බයිසන් එක නම් මම ආසම වෙපන් එකක් යාළුවනේ. බයිසන් එකටත් සුපිරි ස්කින් එකක් තියෙනවා අවුලක් නැහැ වාසියක් තමයි. ඊපස්සේ හය ෂොටි පැත්තට ගියොත් මචං හය ෂොටියත් අවුලක් නැහැ. මම වැඩිය ගහන්නේ නැහැ උනට. හය ෂොටියත් සුපිරියක් තියෙනවා මචං යාළුවනේ. හය ෂොටියත් වාසියක් තමයි. දෙක ස්පාස් 12 පැත්ත අවුලක් නැහැ. ස්පාස් 12 එකේ normal weapon එකක්. දෙකේ ෂොටිය මචං MI887 වින්ටර්ලෑන්ඩ් එක තියෙනවා මචං 2020 වින්ටර්ලෑන්ඩ් ෂොටිය තියෙනවා මචං වාසියක් තමයි ඉතින් ආයේ. Max 7 පැත්තට ගියත් යාළුවනේ Max 7 normal තියෙනවා charge burst normal තියෙනවා. මේ legendary එකක් තියෙනවා මේක දාගමු නේද යාළුවා. ඔව් මේක දාගමු Trogon එක. Trogon skin එකක් තියෙනවා නේද සුපිරි. මේකත් වාසියක්. හරි යාළුවනේ M590ට නෑනේ weapon skin එකක් මචං ඒක බලලා වැඩක් නෑ. අපි යමු sniper පැත්තට. sniper AWM සුපිරිම skin එකක් තියෙනවා යාළුවනේ. ඊට පස්සේ K90 මගේ favorite weapon එක. K90 එකත් ඉතින් ආයේ සුපිරියක් තමයි. තනකොළ ගලවගෙන යන්නේ. K90 මොකද්ද මේ skin එක දාලා තින්නේ? ඒකේ රේන්ජ් එක අඩු නෑ. ඒකේ accuracy අඩු. ඒක අයින් කරන්න ඕනේ. accuracy නැතුව ගහන්න බෑ K90. ඔය 10 එකමාරට හම්බලා තියෙන එක දාමුනේ. ඒක වාසියක්. ඒක දිගටම ගන්න පුළුවන් වුණොත් හොඳයි. M8B අවුලක් නෑ යාළුවනේ. M8B එකටත් හොඳ ස්කින් එකක් තියෙනවා. M24 ඒකත් අවුලක් නෑ ගහන්න නෑ. ඉතින් ඒක තියෙන අවුලක් නෑ. හිල් ස්නයිපර් එකටත් තියෙනවා මචං හොඳ ස්කින් එකක් ගහන්න නෑ. ඉතින් ඔය තිබ්බට දැන් නැද්දවද මේවල. VSK එකත් අවුලක් නෑ. හොඳ ස්කින් එකක් තියෙනවා. VSK එකත් හොඳ වෙපන් එකක් යාළුවනේ. පිස්ටල් නම් වැඩි බලන්නේ නෑ නේද යාළුවනේ. පිස්ටල් නම් බලලා වැඩක් නෑ කියලා මට හිතෙනවා. බොරු වැඩක් පිස්ටල් බලනවා කියන්නේ. අවුලක් නෑ වාසි ස්කින් ටිකක් තියෙනවා. පෑන් මේව නම් බලලා වැඩකුත් නෑ නේද යාළුවනේ. මේව නම් වැඩි ප්‍රයෝජනවත් දේවල් නෙවෙයිනේ. කටාන එකේ මෙන්න මේක තියෙනවා. ඒක නම් වාසියක් යාළුවනේ. කටාන එකේ සස්කේගේ එක නේද? සස්කේගේ එක තිබ්බා. ෆිස්ට් වලින් මචං මෙන්න මේක තියෙනවා.
KO ඒක මචං ගොඩක් කට්ටිය නැති වෙපන්ස් මේ ෆිස්ටි ස්කින් එකක්. ඒ මචං මාර ලස්සන ෆිස්ට් එකක් මචං. ඒ කියන්නේ මට නම් ගේම් එකේ දැන්ට හම්බුණා සුපිරිම ස්කින් එක තමයි ඒක මචං. අය තියෙනවා මෙතන මේ නරුටෝ එකේ ආපු එක. මොකක්ද ඒක? නින්ජිට්සු තීම් කියන්නේ ඔය කකාෂිගේ චිදෝරි නේද? චිදෝරි ස්කින් එක. ඔව් චිදෝරි තමයි යාළුවනේ. වාසියක් තමයි ඒකත් යාළුවනේ ඉතින්. ග්‍රැනයිට් පැත්ත නම් ඉතින් ග්‍රැනයිට් තියෙන 72ක් යාළුවනේ. ඉතින් ග්‍රැනයිට් නම් වැඩි වැඩක් නැහැ ඉතින් අපිට. ග්‍රැනයිට් 72ක් තියෙනවා, ග්ලූ වෝල් 30ක් තියෙනවා යාළුවනේ. ග්ලූ වෝල් පැත්තත් වාසියක් තමයි යාළුවනේ ඉතින්. ග්ලූ වෝල් පැත්ත බලන් ගියාම මේ හොඳ ඒවා ටිකක් තියෙනවා. අම්මට සිරි මේ මෝරක් තියෙනවා. අඩේ මේක එන්න ලස්සනයි නේ ඔය. ඒක නේ කියුට් නේ. ඒක වාසියක් තමයි යාළුවනේ. ඉතින් මෝරක් තියෙනවා මචං. ඊට පස්සේ මෙන්න ඊජිප්තු ගතියක් තියෙනවා ඒක න. මචං ආයෙ බැලුවොත් ඉතින් ඒක වාසියක් තමයි ඒක නම් ඉතින්. මේ BTS එකට දාවේ මට ඒක නම් BTS දෙකද ආවේ මට මතක විදියට. මීටර් නේ හැරෙට මේ යාළුවනේ ඒක වාසියක් තමයි ඒකත්. ඒත් එක්කම බලන්න තව වෝල් ස්කින් ටිකක් තියෙනවා මේකේ හොඳ. ටිකක් හොඳ වෝල් ස්කින් ටිකක් තියෙනවා. අවුලක් නැහැ ෂේප්. ඔය ඊදිට බලන් යගම් වෝල් ස්කින් 32ක් තියෙනවා අවුලක් නැහැ මේ ටික. මෙන්න මේ වෝල් දෙකක් තියෙනවා. පප්පර වෝල් එකක් තියෙනවා අවුලක් නැහැ වාසි. මේ පැත්තේ වෙපන් ගත්තෙන් බැලුවොත් මචං ඉවෝගන් 3ක් තියෙනවා. ස්කාමැක්ස් ෆාමස් 5 UMP 4 තියෙනවා මචං. ඒත් එක්කම මම බලාගෙන යාම ඉතින් ඉවෝගන් 4ක්. ආම්මට දිරකා මේ කටාන එක මචං තියෙන්නේ ඉවෝගන් එකක් විදියට. අවුලක් නැහැ වාසි. ඒකක් තියෙනවා ලස්සනයි අවුලක් නැහැ. ඒ කියන්නේ කිල් නොටිෆිකේෂන් එක රතු පාටින් යනවා ඒකෙත් නේද යාළුවනේ. වාසියක් තමයි ඉතින් ඒකත්. ඔය පැත්තෙන් මචං වෙපන් පැත්ත කොහොම තමයි බලන්න තියෙන්නේ යාළුවනේ. ඊට අපි බලමුද කිට් පැත්තේ. කිට් පැත්තෙන් බැලුවම යාළුවනේ ඉතින් Galaxy bundle එක තියෙනවා යාළුවනේ. Galaxy එකේ දෙවෙනි එක අපි ඕපන් ඒ කියන්නේ අර අප්ඩේට් කරලා දෙවෙනි එකට හදාගෙන තියෙන සාතන් කෝල්ලා වාසියක් තමයි. අපි තව එකක් අප්ඩේට් කරනනම් ඔක ඔක්කොම ටික හම්බ වෙනව නේද? ඊට සස්කේගේ බන්ඩල් එක තියෙනවා මචං. ඔබ ඩවුන්ලෝඩ් කරන්න ගිහලා කනෙක්ෂන් එකයි දන්න. ඊට පස්සේ බ්ලූ ලොක් බන්ඩල් එක තියෙනවා මචං. ඒත් එකෙන් බුයා පාස් බන්ඩල් ටික තියෙනවා. වාසියක් තමයි බුයා පාස් නම් මේ ගොඩක් දාලා තියෙන්නේ. වාසියක් තමයි ඉතින්. සාතන්ගේ account එක වාසියක් තමයි. මේකේ හොඳ පරණ එලයිට් පාස් ටිකකුත් එහෙම තියෙනවා යාළුවනේ. පළවෙනි බුයා පාස් සෙට් එකේම ටිකක් දාලා තියෙන මුල් ටික එහෙම නේද? ඒක වාසියක් තමයි. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ පෝනියාගේ බන්ඩල් එක. ඒක නම් වාසියක්. ඒක මම ඩවුන්ලෝඩ් කරන්න දාලා තියෙන එක බලමු එද කියලා. ඒකත් පරණ සුපිරි වාසියක් තමයි යාළුවනේ. ආයෙ මෙන්න මේ බන්ඩල් එක වලට පෙන්න මතකද දන්නේ නැහැ. මෙන්න මේ බන්ඩල් එක වලට. මචං ඉතින් ආයෙත් ඒක නම් වැඩක් නැහැ කතා කරලා. සුපිරියක් තමයි ඉතින් මේ බන්ඩල් එක. මම ගොඩක් කට්ටිය දැකලා නැතිව තියෙ උනාට ඒක වාසියක් තමයි පේනව නේද? ලස්සනයි. ඒකල්ට ඒක දාගෙන යනවා වාසියක් තමයි ඔය. බූරෙත් නවන් දන්නේ පෝනියෙක් නේද ඉන්නේ. අවුලක් නැහැ වාසි. ඒකත් වාසියක් තමයි යාළුවනේ ඉතින්. අනිත් පැත්තෙන් බලගියා මෙන්න මේ බන්ඩල් එක. මේක තමයි කාලකන්නියෙන් බන්ඩල් එක දැන්ට ගේම් එක. ඉන්න එක ඩවුන්ලෝඩ් වෙන්න දාලා තින්නේ යාළුවනේ. මේ මචං මගේ පළවෙනි ආසම කියන්නේ මේ පළවෙනියටම දාපු එක මට මතක විදිහට මගේ account එකේ මම දාපු පළවෙනි පස්සේ තමයි යාළුවනේ ඉතින් ඔන්න ඕක. ඒකත් ඉතින් වාසියක් තමයි. ඊට පස්සේ මචං තව පැත්තෙන් බැලුවොත් මෙන්න මේ බන්ඩල් එක. වාසියක් තමයි මේ බන්ඩල් එකක් තියෙනවා යාළුවනේ මේකේ. ඒකත් ඉතින් සුපිරි බන්ඩල් එකක් තමයි ඒ කාලේ. වාසියක් තමයි. ඉතින් මේ account එකේ මේක තියෙනවා කියන්නේ ඉතින් අවුලක් නැහැ වාසියක්. අනිත් පැත්තෙන් බලන් ගියාම යාළුවනේ ඉතින් තව බන්ඩල් ටිකක් තියෙනවා අවුලක් නැහැ යාළුවනේ. අර බන්ඩල් එක ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ වගේ. මට හිතෙනවා ඒක ඩිලීට් ඒක ඩවුන්ලෝඩ් කරන එක හරියන්නේ නැහැ කියලා හිතෙනවා යාළුවනේ. මට හිතෙනවා ඒක ඩවුන්ලෝඩ් කරන එක නවත්තන්න ඕන කනෙක්ෂන් නැතිලා වීඩියෝ කරගන්න බැරි වෙයි කියලා හිතෙනවා යාළුවනේ. එහෙනම් මම ඒක ඩවුන්ලෝඩ් වෙන එක නවත්ත දෙන්නම් නේද? අපරාධේ නැත්තම් වීඩියෝ කරගන්න බැරි වෙයි. යාළුවනේ ඉතින් බොඩි විතරක් මම ඩවුන්ලෝඩ් කරලා ඉතින් ඔයාලට පේන නැතිනේ. ඒක ඩවුන්ලෝඩ් වෙලා තිබ්බ අවුලක් නැහැ. මෙන්න මේ බන්ඩල් එකක් තියෙනවා. මේකත් අවුලක් නැහැ. ඒක නම් මම වැඩි කැමති නැහැ. ඒක ජරාවක් අමුතුයි ඒක. ෆුට්බෝල් බන්ඩල් එකක් තියෙනවා යාළුවනේ එත් එක්ක. ඊට පස්සේ මෙන්න පරණ බන්ඩල් ටිකක් තියෙනවා. වාසියක් තමයි මේකේ. පරණම බන්ඩල් එකක් තියෙනවා. ඒක පරණම බන්ඩල් එකක් යාළුවනේ. ගේම් එකේ පරණම එකක්. එත් එක බලන් ගියාම තුන් සවරේ නම් මෝරා ඉන්නවා. ටෙඩි බෙයා ඉන්නවා. ඔලු පැත්ත ඉතින් මේක වැඩි බලන්න දෙයක් නැහැ. ඔක බලන්න ඕනද කොහම? අපරාධ නේද පුරට. එහෙම බලන්න ඕනේ නැහැ නේද යාළුවනේ. ඔලු ටික නෑ කමන්න එක්ක අපි බලාගෙන යමුකෝ මේ ටික. ඔය විදිහට ටිකක් පැන්තම් එකක තියෙනවා. අවුලක් නැහැ ෂේප් එකේ තියෙනවා. ඉතින් මේකේ අවුලක් නැහැ ලොකුවට. ඔය මේ අර X ජානිය දාන 60 එකේමත් තියෙන අවුලක් නැහැ. ඒක නම් ජෙම් 309 නේ. ඒක වාසියක් තමයි අවුලක් නැහැ. ඉතින් මේ විදිහට තමයි බලන්න තියෙන්නේ. මේ එකින් එක දාලා නම් වැඩක් නැහැ යාළුවනේ. වෙලාව අපරාධ වීඩියෝ එකේ බරුවට ෆේස් මාස්ක් නම් ඉතින් ඕවා තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ දෙක තමයි මම දාන්නේ. උඩරම දාන්නේ. අය බණියේ තියෙනවා මේකේ. අවුලක් නැහැ වාසියක් තමයි. ෆේස් ප්‍රින්ට් නම් බලලා වැඩකුත් නැහැ නේ. බලන්න ඕනේ ෆේස් ප්‍රින්ට් අපි. ඕනේ නැහැ නේ අපි කෙලින් කිට් වලට යමු. කිට් වල බ්ලූ ලොක් එකේ තියෙනවා, පැන්තම් එකේ තියෙනවා යාළුවනේ. ඒත් එක මෙන්න මේක තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ කිට් දෙක තියෙනවා. ඊට පස්සේ බණියේ තියෙනවා. ඊට පස්සේ මෙන්න අර හිරකාරයගේ තියෙනවා. ඊට පස්සේ මේ කරාටි මාස්ටර් එකේ තියෙනවා. ඊට පස්සේ රොක් ජේසි තියෙනවා යාළුවනේ ඉතින්. ඒත් එක බ්ලැක් ජේසි තියෙනවා. ඊට පස්සේ
අපේ පරණ බණ්ඩල් සෙට් එකක් තියෙනවා මචං යාළුවනේ අවුලන්නේ නැහැ Galaxy බණ්ඩල් එකේමත් තියෙනවනේ ඉතින් අවුලන්නේ නැහැ වාසියක් තමයි මෙන්න මේ බණ්ඩල් එකේමත් තියෙනවා මට ඒක ඩවුන්ලෝඩ් වෙන්නේ නැති වෙයි කියලා හිතෙනවා අවුලන්නේ නැහැ යාළුවනේ මේ සුපිරි බණ්ඩල් සෙට් එකක් තියෙනවා වාසියක් තමයි කලිසම් පැත්තට ගියොත් යාළුවනේ ඉතින් නිල් වයිටි එක තියෙනවා ඒකත් එක්ක බ්ලූ ලොක් එක තියෙනවා ඊට පස්සේ නිකන් අර බණ්ඩල් එකට ආපු කලිසම තියෙනවා ඊට පස්සේ අර මචං අලියාගේ කලිසම තියෙන්නේ අර ලස්සන කලිසම් සෙට් එකක් එනවනේ දෙක අර අලියාගේ මේ අලි ඉන්න කලිසම තියෙන මචං අන්න ඒක තියෙනවා ඊට පස්සේ මචං මෙන්න මේක ප්‍රෝ කලිසම මේක ඉතින් මචං ඒ කාලේ තියෙනවා කියන්නේ ඉතින් ආයේ සුපිරිම account එකක් තමයි මචං යාළුවනේ මේ කලිසම තියෙනවා කියන්නේ ඉතින් වාසියම තමයි ප්‍රෝ කලිසම බලන්න මේකේ ඩිසයින් එක ඒක පට්ටම ඩිසයින් එකක් යාළුවනේ මේ වෙනකන් ගාපු හොඳම මේ කලිසම තමයි මචං මට නම් මේක තමයි මචං දණ්ඩ ආපු හොඳම එක ඊට පස්සේ මචං මේ ටික කලිසම් ටිකක් තියෙනවා අවුලන්නේ සෙරෙප්පුත් තියෙනවා අවුලන්නේ වාසිය මෙන්න මේක එහෙම තියෙනවා යාළුවනේ ඕවා තමයි ඉතින් මේ පැත්තේ කලිසම් පැත්තටම බලන්න ඉමෝට් පැත්තට ගියොත් යාළුවනේ ඉමෝට් තියෙන 74ක් මේ ගෲප් ඉමෝට් එකක් එහෙම තියෙනවා අවුලන්නේ බ්ලූ ලොක් එකේ ඉමෝට් එක තියෙනවා මචං අවුලන්නේ ඔන්චිලි පදින එක තියෙනවා ඊට පස්සේ සාතන් මෙන්න මේ සාතන් මේ තටු වෙනවා කියන්නේ සාතන් එක නේද ඔව් සාතන් එකේ තියෙන ස්කා මැක්ස් එක තියෙනවා මෙන්න මේ ඉමෝට් එකේ තියෙන යාළුවනේ මේ ට්‍රෙටන් එකක් තියෙනවා යාළුවනේ අවුලන්නේ ලෝල් නන් නෑ මේ account එකේ අරගෙන නෑ ලෝල් එක තිබ්බ කාලේ ගෝතේ අරගෙන නෑ අවුලන්නේ ඊපස්සේ මෙන්න මේ account එකේ මෙන්න මේ වගේ පොඩි මෝඩ් සෙට් එකක් තියෙනවා යාළුවනේ ඉතින් අවුලන්නේ වාසියක් තමයි මේක යාළුවනේ ඉතින් ඇනිමේෂන් පැත්තේ ඇනිමේෂන් දෙයක් තියෙනවා රැම්පේජ් එක අර මේ අලුතෙන් ආපු ඇනිමේෂන් එක අරන් දාලා තියෙනවා ඒත් එක්ක මේ යාළුවනේ මේකේ තියෙනවා නරුටෝ එකේ Ninetale Fox ගේ ඇනිමේෂන් එකක් තියෙනවා යාළුවනේ අවුලන්නේ ඒකත් වාසියක් තමයි ඒක නම් පරණ ඒ කියන්නේ අර කාටුන් ටයිප් එකකින් එක දාන්න නෑ මම හිතන්නේ අර එයා රැම්පේජ් එකේ තමයි දාන් ඉන්නේ සාතන් ඊට පස්සේ මචං තියෙනවා මෙන්න මේක මොකද්ද මේ ෆයිනල් ෂොට් එකේ තියෙනවා යාළුවනේ අවුලන්නේ වාසියක් තමයි ෆයිනල් ෂොට් එකේ තියෙනවා මේවා නම් මොකුත් නෑ මේවා ඉතින් වැඩක් නෑ බෑග් එකේ මේ බනි බෑග් එක තියෙනවා ටෙඩි බියා මොකද්ද මේ පැන්ඩාගේ බෑග් එකක් තියෙනවා යාළුවනේ ඒක නම් ඩවුන්ලෝඩ් කරලාවත් නෑ ඒ පැත්තෙන් අවුලන්නේ බෑග් සෙට් එකක් නෝමල් එකේ අවුලක් නැහැ තියෙනවා හොඳ මේ බෑග් සෙට් එකක් තියෙනවා මේවත් අවුලන්නේ නැහැ යාළුවනේ මෙන්න මේකේ තියෙනවා මචං මෙන්න මේකේ තියෙන හින්දා කිසිම මේ ස්කයි ඩයිවිං මොනවද දන්නේ නැහැ මෙන්න මේකේ තියෙන හින්දා ඒක වාසියක් තමයි යාළුවනේ ඊට පස්සේ මෙන්න මේවා මේ ස්කේට් බෝඩ් නම් වැඩක් නැහැ නේ යාළුවනේ අරක තියෙද්දි කොහොම තමයි තියෙන යාළුවනේ ඒකේ බලන්න තියෙන වෙහිකල් නම් තියෙනවාම අවුලන්නේ නැහැ වාසි වෙහිකල් නම් නෝමල් ලස්සන වෙහිකල් ටිකක් තියෙනවා යාළුවනේ අවුලන්නේ නැහැ ප්‍රොෆයිල් එකෙන් බලන්න දෙයක් නැහැ මේකේ ලොකු වල දෙයක් නැහැ යාළුවනේ ඉතින් පොඩි account එකක් prime level 6 තියෙන හොඳ account එකක් යාළුවනේ ඕක තමයි ඉතින් යාළුවනේ මේ account එකේ review එක මේක මගේ account එක නෙමෙයි යාළුවනේ මේක මමත් play කරන වෙලාවකට එයා නැති වෙලාවට මම මේකෙන් play කරන වෙලාවල් තියෙනවා යාළුවනේ මේ මචං සාතන්ගේ සුපිරිම සුපිරි account එක මචං යාළුවනේ මේක ඉතින් වාසියක් තමයි අපි වෙන වෙපන් එකක් අතට දාගමු මේක නේ කැත්තයිනි කා 90 යාළුවනේ විනාඩි 20කට අඩුවෙන් වගේ මම වීඩියෝ එක ඉවර කරනවා අද යාළුවනේ ඉතින් ඔන්න ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න like කරේ නැත්නම් comment කරේ නැත්නම් අනිවාර්යෙන් මේ විදිහ කරගෙන යන්න යාළුවනේ මොකද යාළුවනේ ඔයාලට ඉස්සරහට මම ලොකු දේවල් ගොඩක් අරගෙන බලාපොරොත්තු වෙනවා එහෙනම් ඉතින් යාළුවනේ අදට මම ගිහිල්ලෙන්නම් ඉතින් හැමදාම කියනවා වගේ මගේ යාළුවෝ හැමෝම පරිස්සමෙන් සතුටෙන් ඉන්න එහෙනම් මං ආයෙම එන්න